අද 2025 අප්‍රේල් මාසේ 6 වෙනිදා ඉන්දියාවේ 14 වෙනි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා තමන්ගේ 4 වෙනි ශ්‍රී ලංකා සංචාරය නිමා කරලා අද තමන්ගේ රටට නැවත ගියා. ඔහුගේ මෙම සංචාරය ඔහුගේ පෙර සංචාර තෙත්වයටම වඩා වැදගත්කමක් උසුලනවා සහ ආందోලනාත්මකයි. ඇයි මේ ආකාරයේ ආందోලනයක් මේ සංචාරයට ලැබෙන්නට හේතුව? ඒ කරුණු දෙකක් නිසා. පළවෙනි කරුණ තමයි ඉන්දියානු ව්‍යාප්තවාදයට එහෙමත් නැත්නම් ඉන්දියානු බලපෑමට විරුද්ධව ශ්‍රී ලංකාවේ ඓතිහාසික ක්‍රියාත්මක වෙච්ච දේශපාලන ව්‍යාපාරයක් වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන බලය සහ මුලින්ම අත්පත් කරගත්තට පස්සේ කියන්නේ ව්‍යවස්ථාදායකයේ සහ විධායකයේ බලය අත්පත් කරගත්තට පස්සේ ඉන්දියා රාජ්‍ය නායකයෙක් ශ්‍රී ලංකාවේ කරපු පළමු සංචාරය මේක. ඒ නිසා මේක මේ සංචාරයට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමා රජය මුහුණ දෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලන මතිමතාන්තර දරන පිරිස් අතර ලොකු ආందోලනයක් හටගෙන තිබුණා. ඒ වගේම තමයි මේ සංචාරයේදී බලශක්තිය, සෞඛ්‍ය, යටිතල පහසුකම් සංවර්ධන සහ ආරක්ෂාව කියන විශේෂ ක්ෂේත්‍රයන් වල අවබෝධතා ගිවිසුම් 7ක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන්නට යෙදුණා. මේ අවබෝධතා ගිවිසුම් වල තියෙන්නේ මොන කාරණාද, මොන ආකාරයේ ප්‍රතිපාදනද, මොන ආකාරයේ විධිවිධානද කියන එක මේ මොහොත වනතුරුත් රජය විසින් ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ රජය විසින් ජනතාවට දැනගන්නට ඉඩ සලස්වා නැහැ. ඒ නිසා මේ ආකාර විශේෂයෙන්ම ආරක්ෂක විසුම යටතේ ශ්‍රී ලංකාව කොයි විදිහේ බැඳීමක් ඉන්දියාවත් එක්ක ඇති කරගෙන තියෙනවද? ඒ බැඳීම ශ්‍රී ලංකාවේ අනිකුත් ජාත්‍යන්තර සම්බන්ධතාවලට කොයි ආකාරයෙන් බලපායිද කියන එක සම්බන්ධයෙන් විශාල ආందోලනයක් ඇති වෙලා තියෙනවා. මෙන්න මේ ආකාරයේ ආందోලනාත්මක තත්ත්වයක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා ආගමනය සම්බන්ධයෙන් නැති වෙලා තියෙද්දී ඉන්දියාව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් තුළ ශ්‍රී ලංකාවේ ජනතාව තුළ පවතින්නේ අහේතුක සැකයක්, අහේතුක බයක් කියලා සමහර දෙනෙක් මතිමතාන්තර පළ කරමින් ඉන්නවා. අපි අද මේ වීඩියෝවෙන් විමසා බලන්නට සූදානම් වෙන්නේ ශ්‍රී ලාංකිකයන් ඉන්දිය මැදිහත් වීම සම්බන්ධයෙන් දරන්නා වූ ස්ථාවරය, අදහස, සැකය කුකුස අහේතුකද කියන එක සම්බන්ධයෙන්. අපි දන්නවා 1947 වෙනකන් මේ ලෝකේ ඉන්දියාව කියලා රාජ්‍යයක් තිබුණේ නැහැ. අද වර්තමානයේ ඉන්දියාව වෙනුන් හිමින භූමිය විවිධ රාජවංශ, විවිධාකාර රාජධානි වලට කැඩිලා තමයි තිබුණේ. සේන බුද්ධිකගේ ඉඳන් යාපනයේ ආර්ය චක්‍රවර්තීන්ට සිංහල රාජධානියට විරුද්ධව නැගී සිටීම සඳහා පාණ්ඩ රාජ්‍ය විසින් අනුග්‍රහකත්වය ලබා දීම දක්වා ඉන්දියාව තුළ ස්ථාවරව තිබූ ස්ථාපිතව තිබූ රාජ්‍යයන් විසින් ශ්‍රී ලංකාවට බලපෑම් මෙල්ලලා තියෙනවා. ඒ වගේම තමයි සිංහල රජවරුනුත් ඉතිහාසයේ නොඑක් අවස්ථාවන් වල විශේෂයෙන්ම ද්‍රවිඩ රාජවංශවල බලාරග වලට මැදිහත් වීම සිද්ධ කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සහසම්බන්ධතාවය නිවැරදිව අවබෝධ කර ගැනීමට නම් අපට අපි මේ කතා කරන ලිඛිත ඉතිහාසයෙන් ඔබට ගිහිපු රාම රාවණ ආදී කතාන්දර සම්බන්ධයෙන් අවබෝධයක් තිබීම අවශ්‍යයි. ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ජනයා අතර රාජ්‍යයන් දෙක අතර පවතින ඒ අදහස, මේ මිත්‍රශීලී හෝ පසමිතුරු අදහස නිර්මාණය වෙන්නේ මෙන්න මේ කියන සියලුම අතීත කතන්දර මත පදනම් වෙමින්. ඉන්දියාවේ මැදිහත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුල ස්වභාවයෙන්ම පැන නගින ඒ පසමිතුරු ආකල්පය, එහෙමත් නැත්නම් ඒ සැකමසු ආකල්පය ඇතිවීම සහේතුකද අහේතුකද කියලා විමසලා බලද්දී මෙන්න මේ කරුණු විමසීමේදී අපි පහසුව තකා අපි ඉතිහාසයේ කොටස් දෙකකට ඛණ්ඩනය කරගමු. ඒකේ පළවෙනි කොටස තමයි 1947 ඉන්දියාව නිදහස ලබා ගැනීම සිට 2014 ಭಾರತೀಯ ජනතා පක්ෂය ඉන්දියාවේ බලයට පත්වීම දක්වා වූ ඉතිහාසය. දෙවැනි කොටස තමයි 2014 ಭಾರತೀಯ ජනතා පක්ෂය බලයට පත්වීම සිට මේ දක්වා ගෙවී ගිය කාලය. අපි මුලින්ම විමසා බලමු එහෙනම් 1947 සිට 2014 දක්වා වර්තමාන ඉන්දියාව කියන රාජ්‍ය ශ්‍රී ලංකාවට කරපු බලපෑම කොයි ආකාරයෙන්ද ශ්‍රී ලංකාවට අසාධාරණ විදියට එහෙමත් නැත්නම් අවශ්‍ය සහගත විදියට ඍණාත්මක විදියට බලපෑද කියලා. 1949 දී දෙමළ රාජ්‍යපක්ෂය හෙවත් ඉලංගී තමිල් ලරසු පක්ෂය බිහි වෙනවා. ඒක තමයි ශ්‍රී ලංකාවේ දෙමළ බෙදුම්වාදී දේශපාලනයේ මූලාරම්භය. 1973 දී මේක හිණිපෙත්තට ඇවිල්ලා වඩුකෝඩේ සම්මුතිය හරහා වෙනම රාජ්‍යයක් විනා ගැනීම උදෙසා සන්නද්ධව ක්‍රියාත්මක විය යුතුයි කියන අදහස
දෙමළ සමාජය තුළ තිබෙනවා. එතකොට මුලින්ම මේ 70 දශකයේ මුල් භාගය තුළ උතුරේ පැන නැගුණු බෙදුම්වාදී දෙමළ තරුණ ව්‍යාපාරවලට අරමුදල් අවියාවුද පමණක් නෙමේ පුහුණුව පවා ලබා දුන්නේ ඉන්දියාවේ රජයේ මැදිහත් වීම යටතේ. මේ සම්බන්ධයෙන් සැකයකින් තොරව ඉතිහාසය තුළ ඔප්පු වෙලා තියෙනවා. මේ ආකාර ඉන්දියානු මැදිහත් වීමක් යටතේ පුහුණුව ලබපු ත්‍රස්තවාදී සංවිධානවල ක්‍රියාකලාපය නිසා ශ්‍රී ලංකාවේ ජනතාවට විඳින්න වෙච්ච වද වේදනා කොච්චරද කියලා අපි හැමෝම දන්නවා. අපිට ඒක අමතක කරන්නට බෑ. 1987 දී ජනරල් කොබ්බෑ කඩුවගේ නායකත්වයෙන් වඩමාරච්චි මෙහෙමදියත් වෙනවා. බෙදුම්වාදී සන්නද්ධ කණ්ඩායම් මුලින්ම පුරා දැමීම ඉලක්ක කරගෙන මේ මෙහෙයුම් ඉතා සාර්ථක වෙනවා. කුඩා භූමි ප්‍රදේශයක ප්‍රභාකරන් කොටු වෙනවා. මේ අවස්ථාවේ ප්‍රභාකරන් බේරා ගැනීම සඳහා නැවත පෙරටෙන ඉන්දියානු රජය විසින් ලක් රජයට බල කරනවා වහාම මේ බෙදුම්වාදී කණ්ඩායම් වලට එරෙහිව සිද්ධ කරන මේ මෙහෙයුම් නතර කරන්නට කියලා. ඒ විතරක් නෙමෙයි ඉන්දියාවේ ගුවන් හමුදාව ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව ආක්‍රමණය කරනවා. කොටු වෙලා ඉන්න ත්‍රස්තවාදීන්ට ආහාර සහ ඖෂධ ගුවනින් හෙළනවා. ඉන්දියාව එපමණකින් නවතින්නේ නැහැ. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම සඳහා එවකට පැවති ආණ්ඩුවට බලපෑම් කරනවා. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම ඔස්සේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන්නට බල කරලා ඒ තුලින් ලංකාවට අඩ වෙනකම් බරක් වෙලා තියෙන පළාත් සභා ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කරන්නට මැදිහත් වෙන්නේ මෙන්න මේ ඉන්දියාවමයි. 2014 දී ಭಾರತೀಯ ජනතා පක්ෂය බලයට පත් වුණා. 2014ට පෙර විශේෂයෙන්ම කොංග්‍රස් ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාවට බලපෑම් මෙල්ල වුණේ දකුණු ඉන්දීය දෙමළ දේශපාලන ව්‍යාපාර වලින් මධ්‍යම රජයට එල්ල වෙච්ච බලපෑම හරහා 2014න් පස්සේ ಭಾರತೀಯ ජනතා පක්ෂය බලයට පත් වීමෙන් පස්සේ ලංකාවට එල්ල වෙන ඉන්දීය බලපෑම වෙනස් මුහුණුවරක් අරගෙන තියෙනවා. ಭಾರತೀಯ ජනතා පක්ෂය හෙවත් BJP එක පදනම් වෙන්නේ Hindu ජාතිකත්ව සංකල්පයෙන් මත. ඒ වගේම ඔවුන් හීනයක් දකිනවා මේ මහා ಭಾರತය තුල කියවෙන අඛණ්ඩ ಭಾರತය නැවත ස්ථාපිත කිරීම සඳහා. ඒ හීනය තමයි ඔවුන්ව අභිප්‍රේරණය කරන සාධකයේ බවට පත් වෙලා තියෙන්නේ. මොකක්ද මේ අඛණ්ඩ ಭಾರත සංකල්පය කියලා කියන්නේ? වර්තමානයේදී ස්වාධීන රාජ්‍යයන් වශයෙන් කටයුතු කරන පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, නේපාලය, භූතානය, මියන්මාරය, ශ්‍රී ලංකාව වගේම මාලදිවයින ඓතිහාසික මහා ಭಾರතයේ කොටස් බවත් ඒ කැඩිලා වෙන් වෙලා ගියපු රාජ්‍යයන් නැවත එකතු කරගෙන අඛණ්ඩ ಭಾರತය, මහා ಭಾರතය නැවත ස්ථාපිත කළ යුතු බවත් ඒ ක්‍රියාමාර්ගය සඳහා ඒ හීනය මුදුන් පමුණවා ගැනීම සඳහා උපාය මාර්ග තේරීම සහ කැපවීමෙන් යුතුව කටයුතු කිරීම හින්දුන්ගේ වක්කීම් බවක් තමයි මේ අඛණ්ඩ ಭಾರත කියන දේශපාලන ප්‍රොපගැන්ඩා එකෙන් කියවෙන්නේ. මේ අඛණ්ඩ ಭಾರත කියන සංකල්පයට එහෙමත් නැත්නම් දේශපාලන ප්‍රොපගැන්ඩා එකට පදනම් වෙලා තියෙන්නේ මහා ಭಾರතය, රාමායනය වගේ කෘතීන්. 1900 ගණන්වල ඉන්දියානු ජාතික ව්‍යාපාරය තුල ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ කොටස්කරුවන් වුණු විනයක් සර්වකාර්, මණේක්ලාල් මුන්ෂි වගේ නායකයන්ට පුළුවන් වුණා මේ අඛණ්ඩ ಭಾರත සංකල්පය නූතන ඉන්දිය දේශපාලනයට මුසු කරන්න. වර්තමාන ආණ්ඩුව දරන ಭಾರತೀಯ ජනතා පක්ෂය වගේම ಭಾರತೀಯ ජනතා පක්ෂයේ නායකත්වයේ දරන නරේන්ද්‍ර මෝදිත් මේ අඛණ්ඩ ಭಾರත හීනේ දැඩිව ගැලිලා ඉන්න අය, දැඩිව ගැල්ලා ඉන්න සංවිධාන. BJP එක ඒ වගේම මෝඩි මේ අඛණ්ඩ ಭಾರත හීනේ ඉන්නවා කියන එක සනාථ වෙන සාක්ෂි කිහිපයක් මම ඔබට කියන්නම්. ಭಾರತೀಯ ජනතා පක්ෂය ගොඩනගන්නේ රාෂ්ට්‍රීය ස්වයංසේවක සංඝ එවත් RSS කියන සංවිධානයේ බිගුවක් හැටියට. BJP එකේ මව් සංවිධානය තමයි මේ RSS එක. BJP එකේ මතවාදය පදනම් වෙන්නේ මේ RSS එකේ ගැන්වීම මත පදනම් වෙමින්. RSS එකේ මහලේකම් මොහන් භගවත් 2022 වර්ෂයේ අප්‍රේල් මාසයේ මාධ්‍ය අමතමින් ප්‍රකාශ කරනවා තමන් තව අවුරුදු 15ක් තුල අඛණ්ඩ ಭಾರත සිහිනය සැබෑ කර ගැනීමේ අභිලාෂයෙන් පසුවන බව සහ ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව. RSS එක්ක කටයුතු කරන නක්ෂත්‍ර සංවිධාන ආදී ආගමික සංවිධානත් නිරන්තරයෙන් තව දශක කිහිපයක් තුල අඛණ්ඩ ಭಾರතයේ බිහිවීම නියතයක් බව පැහැදිලි කරන ප්‍රකාශ විවිධාකාරයෙන් සමාජගත කිරීම, ජනගත කිරීම අඛණ්ඩව සිද්ධ කරනවා. මේ සියල්ල දේශපාලන ප්‍රොපගැන්ඩා බව අපිට පැහැදිලියි. මේ RSS එකේ අධ්‍යාපනික අංශය විසින් ඉන්දියාව පුරා පාසල් විශාල ගණනක් පවත්වාගෙන යනවා. මේ පාසල් වල විෂය නිර්දේශය තුලත් අඛණ්ඩ ಭಾರතයේ කොටස් හැටියට
පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය, මියන්මාරය, මාලදිව ආදී වර්තමානයේ ස්වාධීන රාජ්‍යයන් ඔවුන් හඳුන්වා දීලා තියෙනවා. ඉන්දියාව පුරා පාසල් 12828ක මිලියන 4කට ආසන්න ශිෂ්‍ය ප්‍රජාවකට මේ ව්‍යාජ මිත්‍යාව RSS එක විසින් එන්නත් කරමින් ඉන්නවා. ලක්ෂකමාරකට අධික ගුරුහුන් සංඛ්‍යාවක් යොදා ගනිමින්. ඔබ හිතන්න මේ ආකාරයේ විසබීජයක් ඔළුවට වැටෙන දරුවෙක් Tamanගේ අසල්වැසි රාජ්‍යයන් දිහා කොයි ආකාරයේ දෘෂ්ටි කෝණයකින්ද බලන්නේ කියලා. ඒ විතරක් නෙමෙයි සුරුචි ප්‍රකාශන කියලා හැඳින්වෙන RSS එකේ ප්‍රකාශන ආයතනය විසින් නිකුත් කරන සිතියම් වල මේ අඛණ්ඩ ಭಾರತය ඔවුන් දක්වනවා ශ්‍රී ලංකාව ඇතුළු අසල්වාසී රාජ්‍යනුත් ඒ ಭಾರತයේ කොටස් හැටියට දක්වලා. මේ තවත් දිගුවක් හැටියට 2023 වර්ෂයේ ඉන්දියාවේ විවෘත කෙරුණු නව පාර්ලිමේන්තු සංකීර්ණය තුළ එළි දක්වා ඇති ඒ බිතුසිතුවමකත් මේ අඛණ්ඩ ಭಾರತ සිතුවම වුන් සිතුමත් නගා තියෙනවා. මෙය අනෙක් රාජ්‍යයන් සම්බන්ධයෙන් ඉතා වැරදි අදහසක් ජනගත කරන්නත් ඒක පරපුරෙන් පරපුරට ඉදිරියට ගෙන යාමටත් ඔවුන් දරන උත්සාහයක්. ಭಾರತೀಯ ජනතා පක්ෂයේ මහලේකම්වරයා රාම් මාධව 2015 වර්ෂයේදී අල් ජසීරා නාලිකාවත් සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකදී කියනවා ඉන්දියාව තමන්ගේ කීර්ති නාමය සහ හොඳ නම හරහා අඛණ්ඩ ಭಾರತය නිර්මාණය කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව. ඉන්දියාවේ ජාතික දිනය අගෝස්තු 15 අගෝස්තු 14 ඔවුන් විශේෂයෙන්ම RSS එක නම් කරලා තියෙනවා අඛණ්ඩ ಭಾರත දිනය හැටියට. මේ දිනය තුල RSS එක සහ ඒ සමග කටයුතු කරන අනිකුත් ආගමික සංවිධාන අඛණ්ඩ ಭಾರත දිනය යනුවෙන් ඉන්දියාව පුරා විවිධ සැමරුම් සංවිධානය කිරීම පසුගිය වසරවල අපිට දැක ගන්නට ලැබුණා. අඛණ්ඩ ಭಾರත සංකල්පය විහිළුවක් හෝ හිතලුවක් නොවේ කියලා තේරුම් ගන්නට මේ සාක්ෂි සාධක හොඳටම ප්‍රමාණවත්. මේක ඉන්දියාව වැනි අදහස් ව්‍යාප්ත කරමින් ಭಾರತමාලා, සාගරමාලා වැනි විශාල දැවැන්ත යටිතල පහසුකම් ව්‍යාපෘති ආරම්භ කරමින් ඉන්දීය හමුදා නවීකරණය කරමින් ඒ වගේම අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථිකය ඇතුළු සියලු ශාස්ත්‍ර ඩිජිටල්කරණය කරමින් ඉන්දියාවට පුළුවන් වෙලා තියෙනවා දැවැන්ත ඉදිරිපීමක් පයින්. මේ දැවැන්ත ආර්ථික ඉදිරිපීමත් එක්කම ඔවුන් Tamanගේ විදේශ ප්‍රතිපත්තිය තියුණු ලෙස මෙහෙයවමින් ඉන්දියාව ජාත්‍යන්තර බලවතෙකුගේ, ලෝක බලවතෙකුගේ තත්ත්වයට පත් කරන්නට උන්ට හැකියාව ලැබිලා තියෙනවා මේ විද්දී. ජාත්‍යන්තර වේදිකාව තුළ ඉන්දියාවේ මේ රඟ දැක්වීම කොච්චර ප්‍රබලද කියනවා නම් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිෂේධ බලය හිමි නිත්‍ය සමාජික අසුනක් ඉල්ලා සිටීමට තරම් ඉන්දියාව ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මේ බලවත් වීමත් එක්කම Tamanගේ අඛණ්ඩ ಭಾರತ හීනේ යම් යම් පරිච්ඡේද ලියා දක්වන්නත් මෝඩි සහ BJP ආණ්ඩුව අමතක කරලා නැහැ. 2019 වර්ෂයේදී ඉන්දියානු ව්‍යවස්ථාවේ තිබිච්ච 370 වෙනි වගන්තිය එක රැයකින් අහෝසි කරලා දාන්න මෝඩි කටයුතු කරනවා. මේ 370 වෙනි වගන්තිය තුලින් තමයි ඉන්දු කාශ්මීරයේ ප්‍රදේශයට ස්වයං පාලන බලතල ලබා දීලා තිබුණේ. වගේම පාකිස්තානය විසින් අත්පත් කරගෙන තිබෙන කාශ්මීර ප්‍රදේශ නැවත ලබා ගැනීම සඳහා එහි අයිතිය හිමිකම කියාපෑම සඳහා ඉන්දියාව විසින් මේ වන විට කටයුතු කරමින් ඉන්නවා Tamanගේ රාජ්‍යතාන්ත්‍රික හස්තයන් භාවිතා කරමින්. 2014න් පස්සේ මෝඩි BJP ආණ්ඩුව විසින් ලංකාවට ඉල්ල කරපු බලපෑම් මොනවද? ලංකාවේ මැතිවරණ සඳහා ඉන්දියාව විසින් ඍජු මැදිහත් වීම සිදු කර බවට ශ්‍රී ලංකාවේ දේශපාලනයට ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට හානි වන අන්දමින් ඉන්දියාව විසින් මැදිහත් වීම සිදු කර ඇති බව පසුගිය කාලය තුළ අනාවරණය වුණා. විශේෂයෙන්ම 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා දිනවීම සඳහා රාජතාන්ත්‍රික භාවයෙන් ඔබටත් ගිහිල්ලා ඉන්දියාව කටයුතු කරපු බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කරලා තිබුණා. ඒ වගේම 2015 දී පරාජිත ජනාධිපති අපේක්ෂකයා බවට පත් වූ මහින්ද රාජපක්ෂ තමන්ව පෙරදවීම සඳහා ඉන්දියා රෝහත්තු සේවය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර බවට ඉන්දියාවේ හින්දු පුවත්පතට සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණා. 2015 දී නේපාලයටත් මේ විදියේම අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වුණා. නේපාලයේ KP ශර්මා ඔලි කියන චීන හිතවාදී අගමැතිවරයා නේපාලයේ 38 වෙනි අගමැතිවරයා හැටියට පත් වුණු අවස්ථාවේදී ඊට විරෝධය දක්වන්න ඉන්දියාව කටයුතු කළේ බොහොම සාහසිකව ඒ දේශීය වසා දම්මින් තෙල් සැපයීම අඩාල කර දමමින්.
මේ විතරක් නෙමෙයි. වෙළඳ කිවිසුම් වලට කලාපයේ රටවල් ඇඳා ගැනීමට බලහත්කාරයෙන් ඒ වෙළඳ කිවිසුම් වලට එම රටවල් පොළඹවා ගැනීමටත් ඉන්දියාව කටයුතු කරමින් ඉන්නවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔවුන් විසින් යෝජනා කර ඇති එක්කා කියන කිවිසුමත් මීට හොඳ උදාහරණයක්. ඉන්දියාව විසින් ලංකාවේ 2015 වෙනි පසුව පත්වෙච්ච හැම රජයකටම මේ එක්කා කිවිසුම අත්සන් කිරීම සඳහා බල කරමින් සිටිනවා. ඔබට පුළුවන් අනුර කුමාර දිසානායක මහත්මයා 2015-20 කාලය තුල එක්කා සම්බන්ධයෙන් ඒ කියපු අදහස් නැවත අසන්නට. ඔබට ඉතාමත් පැහැදිලි වේවි ඔහුගේ ඒ වචන වලින්ම එක්කා කිවිසුම ශ්‍රී ලංකාවට කොයිතරම් අයහපත් බලපෑමක් එල්ල කරනවද කියලා අනාගතය තුල. විශේෂයෙන්ම එක්කා කිවිසුම තුලින් ඔවුන් යෝජනා කරනවා ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොළට ඉන්දියානුවන්ට බාධාවකින් තොරව ඇතුළත් වීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන්න. ඒ තුල ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට දැඩි බලපෑමක් එල්ලවන බවට සැකයක් නැහැ. ඒ විතරකුත් නෙමෙයි. ඉන්දියාව ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට තවත් පැත්තකින් බලපෑම් කරනවා. ඔවුන් අපේ විදේශ සම්බන්ධතාවලට එල්ල කරන්නේ තාමත් තීව්‍ර මැදිහත් වීමක්. ශ්‍රී ලංකාවට නිදහස් රාජ්‍යයක් වශයෙන් ස්වාධීනත්වයක් සහිත රාජ්‍යයක් වශයෙන් ලෝකයේ ඕනෑම රටක් සමග මිත්‍ර සම්බන්ධතා පැවැත්වීමේ අයිතියක් හිමිකමක් තියෙනවා. නමුත් ඉන්දියාව නිතරම විශ්වාස කරන්නේ ඉන්දියාව සමග පසුමිතුරු රාජ්‍යයන් සමග කටයුතු කිරීමේදී ශ්‍රී ලංකාව ඉන්දියාවේ උපදෙස් මත පමණක් පිහිටා කටයුතු කළ යුතු බවයි. කොටින්ම ඉන්දියාව උත්සාහ කරනවා ශ්‍රී ලංකාව ඉන්ද්‍රිය න්‍යාය පත්‍රයට අනුව නැටවෙන රූකඩයක් බවට පත් කර ගැනීමට. මේ කරුණු විමසා බලද්දී මේ කරුණු එකින් එක් කියවා බලද්දී ඔබ වේලාව අරගෙන මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු අධ්‍යයනය කරාට පස්සේ ඔබට තේරෙවි ශ්‍රී ලංකාවේ පුරවැසියන් ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලන මත අන්තර්ධන පිරිස් ඒ වගේම ශ්‍රී ලංකාවේ දේශප්‍රේමී ඒ සංවිධාන ඉන්දියාව දෙස සැකයෙන් බැලීම සහේතුක බව අහේතුක නොවන බව. අපි ඉන්දියාව දිහා සැකයෙන් බලන්නේ ඉන්දියාව සමග තියෙන පසුබිමක් නිසා නෙමෙයි. අපිට අපේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම අතිශය වැදගත් වෙන නිසා. ඒ නිසා තමයි අපි ඔවුන්ගේ ක්‍රියාකලාපයේ දෙස ඔවුන්ගේ මැදිහත් වීම දෙස නිතරම සැකමුසුව බලන්නේ. අපි ඉන්දියාව දෙස සතුරුකු ලෙස බලන්නේ නැහැ. නමුත් ඔවුන් විසින් යම් මොහොතක අපට සතුරුකමක් කළොත් ඊට එරෙහිවීමේ හැකියාව, ඊට එරෙහිවීමේ අයිතිය, ඊට එරෙහිවීමට තිබිය යුතු ස්ථාවරත්වය අපි වර්ධනය කරගත යුතුයි. විදේශ මූලයන්ගෙන් යැපෙන ඊනියා මාධ්‍යවේදීන්, දේශපාලකයන්, කලාකරුවන් ඇතුළු ප්‍රසිද්ධ චරිත නුදුරු අනාගතයේදී ප්‍රසිද්ධියේ කියාපාවි අපි ඉන්දියාව සමග ඒකාබද්ධ වීම අපේ අනාගතය සඳහා ගත යුතු පියවරක් කියලා. ඒ පිළිබඳ සෙවණැලි දැන්ම අපට පෙනෙන්නට තිබෙනවා. ජන මනස සකස් කිරීමේ මෙවැනි සාහසික ප්‍රචාරණ ව්‍යාපෘති වලට අපේ ජනතාවට හසු වීමට අපි ඉඩ ලැබිය යුතු නැහැ. ඒ නිසායි අපි මේ විදිහේ දැනුවත් කිරීම නිරන්තරයෙන් සිදු කරන්නට උත්සාහ කරන්නේ. මේ වීඩියෝ පටය ඔබගේ සහෘදයන් අතර බෙදා හරිමින් ශ්‍රී ලංකාවේ ඓතිහාසික අනන්‍යතාවය තවදුරටත් ආරක්ෂා කරගනිමින් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය තවදුරටත් ආරක්ෂා කරගනිමින් නිවහල් රටක් හැටියට නිවහල් ජාතියක් හැටියට ඉදිරියට යාම සඳහා අවශ්‍ය මේ මාර්ගය අපි විසින් සකස් කරගමු. සියලු දෙනාටම ජය වේවා.